මෙන්න මෙහෙමයි වෙස්ට්ෆීල්ඩ් කැම්පස් එකේ පළමුවෙනි මේ ලංකාවේම පළමුවෙනිම BA Tamil as a second language කියන පාඨමාලාවේ මේ ළමයින්ට ගොඩාක් වැදගත් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කැම්පස් එකේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ ස්පෙෂල් කරේ. එතකොට ඒකින් පළමුවෙනි අවුරුද්දේ අපි මොනවද කරානම් අර ඒ පාඨමාලාව යනකොටම අපිට මාස 6ක් විතරක් මේ සබ්ජෙක්ට් යනවා. ඒ සබ්ජෙක්ට් එක්ක මේ ළමයින්ට බය වෙන්නේ නැතුව කරන්න පුළුවන් මේ පාඨමාලාව කොහොමනම් අපි ඇසයින්මන්ට් එකක් දෙන්න ඕන නම් අපි මේ ළමයින්ට බය වෙන්න ඕනනේ මේ ඕගලන්ට මොනවද කරන්න පුළුවන් ඕගොල්ලන්ම අතේ ටයිප් කරන්න විදියට වොයිස් ටයිපින් ඒක දෙමළෙන් තමයි ඇසයින්මන්ට් ඔක්කොම සබ්මිට් කරන්න ඕනේ. එතකොට ප්‍රසන්ටේෂන් හදනව නම් ඕගොල්ලන්ම අපිට හදලා දෙන්න ඕන. අනිත් අයට සල්ලි දීලා එහෙමනේ. ඕගොල්ලන්ට හොඳ මේ පර්සනැලිටි එකක් එන්න ඕන. මෙතන ආවම අපි මේ පළමුවෙනි මේ වෙස්ට්ෆීල්ඩ් කැම්පස් වලින් ළමයි ඒ වගේ පළමුවෙනියෙන් පාස් අවුට් වෙන්නේ. එතකොට අපිට බය වෙන්නේ නැතුව මේ එළියට ඕගොල්ලෝ අවුට්පුට් එකක් එන්න ඕන අපිට හොඳ. එතකොට අපි ඒකයි බැලුවේ මේ කොහොම හරි ICT knowledge උත් එක්ක. එතකොට තමයි අපේ සර් කිව්වා මෙහෙම තමයි මේ ළමයිට අපේ ඉංග්‍රීසිත් එක්ක ICT මාස 3ක් සම්පූර්ණ කරලා එතනත් පොඩි assignment වගේ ඕගොල්ලන්ම අතෙන්ම ලියලා නැතුව මේ ICT knowledge එක ගත්ත නිසා ඉංග්‍රීසි ICT ඒ ඔක්කොම මික්ස් කරලා ඕගොල්ලන් පොඩි වගේ අර ටියුට් එකක් හදනවා. ඒව දෙමළ තමයි එතන ටයිප් කරන්න ඕන ඕගොල්ලෝ. ඉංග්‍රීසි නොලෙජ් එක දෙනවා. ICT වලින් ඉගෙනගත්ත එක දෙමළෙන් තමයි ඕගොල්ලන්ට ටයිප් කරන්න පෙන්නන්නේ. එතකොට තමයි ඕගොල්ලෝ assignment ඔක්කොම presentation ඔක්කොම දෙමළෙන් ටයිප් කරන්නේ. එතකොට එහෙම ඉගෙන ගන්නකොට දෙමළ හුරු වෙනවනේ. අනිත් එක ඕගොල්ලන්ට බය වෙන්න පුළුවන් මේ කොහොමද අපි second language විදිහට ඉගෙන ගත්තේ මෙතන තියෙන සෙබස් එක බලනකොට ඕගොල්ලන්ට ගොඩාක් අපි දෙමළ ස්පෙෂල් එකේ අපි මොඩියුල්ස් හදලා LMS එකේ දානවා. එතකොට e-library එක LMS එකේ දෙම්මම ඕගොල්ලන්ට බලන්න ඕනනේ. ඒකත් දන්නේ නැත්නම් එහෙම නැතුව අපි ඒකත් සර් කිව්වා ඒකත් දෙන්නම් කියලා. එතකොට LMS කොහමද එතුල ගිහිල්ලා බලන්නේ ඕගොල්ලන්ට විතරක් බලන්න පුළුවන්. අපේ පාඨමාලාවේ ඉන්නේ අර මේ කණ්ඩායමට විතරක් බලන්න විදියට ඒවා අපි දානවා. ඒ වගේම ලයිබ්‍රරි අපි ඕගොල්ලන්ට කියලා දුන්නා අපි නම් කැම්පස් එකේ මේ කියලා දෙනකොට පොත ඒව අරගෙන එනෝ ලෙක්චර්ස්ලා ඇවිල්ලා කියලා දෙනවා. අපි තමයි නෝට් කරගෙන යන්නේ ලයිබ්‍රරි ගිහිල්ලා පොත බලලා නෝට් කරගෙන එනවා. එතකොට ඒ වගේ නැතුව අපි කොහොමද කරන්නේ LMS එකේ තුල ගිහිල්ලා අපි කරන්න ප්‍රසන්ටේෂන් ඔක්කොම ටියුට්ස් වගේ නෙවෙයි PDF එකක් හදලා ඒ ඔක්කොම ඕගලන්ට මේ ඕන වෙලාවටම අද ලෙක්චර්ස් කියොත් ඒවත් තියෙනවා. ඒ වගේම නෝට්ස් PDF ඕන තරම් ඕගලන්ට එතන දාන්න ඕන. ඒ වගේම සමහර ප්‍රොෆෙසර්ලාගේ දෙමළ ඉගෙන ගන්නව නම් අපි පේරාදෙණියේ ඉන්නේ නෝමන් සර් ඒ වගේම සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකේ හිටපු ඊස්ටර්න් යුනිවර්සිටි රාහුබරන් සර් ඒ වගේ දෙමළ නම් දෙමළ ග්‍රැමටිකල් ටික ඉගෙන ගන්නකොට ඒ වගේ අනිවාර්යෙන් ඉගෙන ගන්න අය ඉන්නවා. ඒ වගේම අර දෙමළ සාහිත්‍ය පෙත්ත ඒ වගේ අපේ පොතේ ඔක්කොම සර්ලා මනාසිරි සර් ඔක්කොම හදලා තියන්නේ කෙරිකියුලම් ටික මේ ඒ නිසා ඒ ඔක්කොම බලනකොට ඕගොල්ලන්ටත් පේනවා ඇති මේක ඇත්තටම දෙමළ ස්පෙෂල් කරපු අයගේ අර කෝස් එක තමයි ජෙනරල් වුණාට කියලා මට නම් හිතෙනවා ඒක ඇත්තටම මම ඉගෙන ගත්ත අවුරුදු 4 ඕගොල්ලන් ඉතින් chance අවුරුදු 2කින්ම මේක ඉගෙන ගන්නවා. එහෙමනේ ඩිප්ලෝමා ගත්ත නම් අවුරුදු 2කින් ඩිග්‍රී එක ඉවරයි. අනිත් අය තමයි මාස 3කින් ඒකට අග්ගාල සම්පූර්ණ කරලා අපි අර ඊළඟ අර ඩිග්‍රී එකට අපි යවනවා. එතකොට මේ ටික ඕගොල්ලන්ට මේ ඉගෙන ගන්න ලේසි විදියට සරල විදියට අපි අර මේ කෝස් එක ගෙනියනවා. බය වෙන්න ඕනනේ. හැම තැනම අපි හැම වෙලාවකම මේ ඕගොල්ලන්ත් එක්ක ඉඳලා
හෙල්ප් කරනවා. ඒ වගේ මේ මෙතන බය වෙන්න ඕනේ 100%ම විභාග කියලා. සමහර ළමයි එහෙම බය වෙනවනේ. අපි දෙවන බස ලියන්නේ එතන ඉර ගහලා එහෙමනේ. ඊට පස්සේ ටිකක් අර ලේසි විදියට තමයි ඉගෙන ගත්තේ. දැන් මෙහෙම අසයින්මන්ට් ලියන්න ඕන. පිටු ගන්න ඒක කොහොමද කියලා ඒ ඔක්කොම අපි පුරුදු කරලා දෙනවා. ඒ වගේම PDF එකක් හැදුවත් ඒකත් මේ මෆ්පා සර් මනසේ සර් ඒගොල්ලන් හොඳට සිංහල දෙමළ දෙකම පරිවර්තන කරන්නයි. ඒ නිසා ඒගොල්ලන්ටත් පුළුවන් මේ ඒගොල්ලන් ඒ පොත හදනකොටම අපි එහෙම තමයි එකතු වෙලා හදලා තියන්නේ. ඒකත් බය වෙන්න ඕනේ. ඒ PDF එකෙන්ම ඒගෙන තියෙනවා. උදාහරණයට කියනවා නම් අපි දෙමළෙන් නලවෙන් බය කියලා කියනවා. ඒක මේ අපි සිත්‍රිලකියම් කියනවා. ඉතින් ඕගොල්ලන් සිංහලෙන් පෙරබන්ද කාව්‍ය ඒ වගේම කියනවා. එතකොට ඒ ඔක්කොම ලේසි විදියට ඕගොල්ලන්ට අල්ලන්න පුළුවන් වචන අර සරල වචන ටික දාලා තමයි පුරුදු කරන්නේ. අනිත් එක සෙමිස්ටර් එක ට්‍රාන්ස්ලේෂන්. ඒ මෆා සර් කියපු විදියට මේ එහෙම කරගෙන ගියොත් අර නිකන් කෝස් එකක් විදියට නෙවෙයි මේගොල්ලන් කරන්නේ. ඩිග්‍රී එකක්. එතකොට ගොඩාක් වැදගත් තියෙනවා. ඒ ටික සර්ලා කිව්වා. ඒ වගේම දැන් මේ ඔක්කොම කරාට පස්සේ අපි උලන්ට දැන් සෙමිස්ටර් එකක් එනවනම් විභාග ලියන්න ඕනේ. එතකොට ඒක මිඩ් එක්සෑම් එහෙම එනකොට විභාගයට බය වෙන්න ඕනේ. 140ක් තමයි ලකුණු අසයින්මන්ට් වලින්. අනිත් හෙටම ඕගොල්ලන්ට ලිඛිත. එතකොට එතනත් අසයින්මන්ට් වලින් මිඩ් ටෙස්ට් එකට එකක් දෙනවා එහෙම දෙනකොට ඒව ඕගොල්ලන් පොත්වල අර LMS එකේ බලලා ඒ වගේ හොයලා ලියනවා. මේ එතකොට ඕගොල්ලන්ට බය වෙන්න ඕනේ 40ක් තියෙනවනේ ඉතින් පාස් වෙන්න. අනිත් එක ඕගොල්ලන් අර ප්‍රසන්ටේෂන් වල කණ්ඩායම් වලට අපි බෙදනවා. එතකොට කණ්ඩායම් වලට බෙදලා එතන පන්ති ඔන්ලයින් වලින් යනකොටම අපි ඒකට ලකුණු දානවා කියන ඕගොල්ලන්ට මෙහෙම. ඒක ඉතින් අර ඩගාලා අපිට ICT එකේ කොහොමද කරලා ප්‍රසන්ටේෂන් විදියට හදන්නේ කියලා ඒ ඔක්කොම කියලා දුන්නාම ඩගාලා අපිටත් ගෙනියන්න ලේසි මේ වගේ. එතකොට ඒ ලකුණු ඔක්කොම තමයි ඕගොල්ලන්ට ලැබෙන්නේ. නැත්නම් අන්තිම මුහුදේ මාස 6ක් ඉවර වෙනකොට සෙමිස්ටර් එකේදී ඕගොල්ලන්ට විභාග 100ටම ලියන්න ඕනේ නේ. එතකොට මේ ඒකත් ඕගොල්ලන්ට කියන්නේ එතටම වාසියක් තමයි. එතටම කියනවා නම් අපි කැම්පස් එකේ 100% මේ විභාගම ලියන්නේ නැතුව මේ 40ක් අපිටත් ප්‍රසන්ටේෂන් අසයින්මන්ට් එහෙම තමයි ලැබෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ටත් මේක ඉතින් ලැබෙනවා කියන හොඳ අවස්ථාවක්. අනිත් එක FNDත් එක්ක යනව නිසා ඒක UGC එකේ තවත් අපිට මේ කෝස් එකට වැලියු එකක් තියෙනවා ඕගොල්ලන්ගේ. අනිත් එක නිකන් දෙමළ විතරක් නෙවෙයිනේ. නැත්නම් ජෙනරල් ඩිග්‍රී එකක් කරනවා නම් පොලිටිකල්, ජියෝග්‍රැෆි, සිංහල ඒ වගේනේ යන්නේ. ඒක තමයි ජෙනරල් ඩිග්‍රී. මේ ජෙනරල් ඩිග්‍රී එක එහෙම නෙවෙයිනේ. අර ස්පෙෂල් විදියටම තනියම සබ්ජෙක්ට් ඔක්කොම දෙමළම තමයි. ඒකත් එක්ක ICT අර ඒව සර්ටිෆිකේට් උත් ඕගොල්ලන්ට ලැබෙනවා ස්කිල් කියලා. එතකොට ස්කිල් ඩෙවලොප්මන්ට් සර්ටිෆිකේට් එකක් ලැබෙනවා. අනිත් එක වෙන දෙනුමක් එනවා. අපි බේසික් දෙමළ ටිකකුත් ඕගොල්ලන්ට දෙනවා. ඒ නිසා බය වෙන්න ඕනේ. මේ කොහොමද ඩිග්‍රී එක අපි ගන්න කියලා. ඒකට අපි ඕගොල්ලන්ට හෙල්ප් එකක් දෙනවා. දැන් තව මේ කියනවා නම් එතටම අපි ඕගොල්ලන්ත් එක්ක අවුරුදු දෙකම නැත්නම් අවුරුදු 2යි මාස 3යි අපි ඉන්නවා. කොයි වෙලාවෙම හෙල්ප් එකක් දෙනවා අපි.